හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා. ඉතින් මේ මාසේ දියසෙන් දර්ශනය ඉදිරිපත් කරනවායි කියලා කිව්වහම හිතන්නේ නැති සමහරක් රටවල හැංගින්නේ නැති මොනවා හරි පචයක් කෙලීවි කියලා. මම මොකද එහෙම කියලා දැන් ඒක නොකරන තැනට ආවනේ. දැන් ඒක කරේ නෑ මේ මාසේ. ඉතින් ඒක කරේ නැහැ කියලා මට කවුරක්වත් බලපෑමක් කරෙත් නෑ. බැන්නෙත් නෑ. ඒ කියන්නේ ඒවා එච්චර අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි කියලා. කවුරු හරි වීඩියෝ එකක් දාගෙන මොනවා හරි වල්පල් දොඩවනවා කියලා හිතාගෙන තමයි සමාජය යන්නේ. ඉතින් ඒක නිසා දියසෙන් සහ හොර දියසෙන්ලාගේ අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා ඉන්න ඕනේ. එතකොට මේ මොන වගේ දෙයක්ද ඉදිරියේදී කියන්න යන්නේ කියන එක මේ සමාජයේ කියන කතාව සහ මම කියන කතාව අතර තියෙන දෙවන්ත වෙනස ගැන හොඳට පැහැදිලි කරලා දීලා ඕනේ. ඒ ආරම්භය ගන්න ඕනේ ඒ විදියට. නැත්තම් රුස්සක් වෙන එක. ඒක නිකන් අසාමාන්‍ය මිනිස්සු කියන කපටි මේ වංචනික කතාවක් බවට ඒක අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒක නිසා ඒක ගැන මන අවබෝධයක් ඇති කරලා ඕනේ කියන්නේ. ඉතින් මෙහෙමයි. දැන් ඕගොල්ලෝ පිළිගන්නේ දියසෙන් කියන කතාවේදී එහෙම නැත්නම් රටේ ජනනායකයෙක් කියන කතාවේදී මෙන්න මේ විදියට උදාහරණ වශයෙන් අරන් කියලා දෙන්න. ඕගොල්ලෝ පිළිගන්නේ ඒ නායකයෝ කියා ගන්න අය නැත්නම් දියසෙන්ලා කියා ගන්න අය ආධ්‍යාත්මික නායකයෝ කියලා කියා ගන්න අය ඒගොල්ලෝ කියන්නේ මේ රත්තරන්. මේ තමයි රත්තරන් කැබැල්ල. මම මේක කිරුවා. බර කිරුවා. එතකොට මගේ ඝනත්වය බැලුවා. ඝනත්වය බැලුවා ඒකට අදාළ කරන ඒ ගණිත සූත්‍රය පාවිච්චි කරලා බැලුවාම මේ වගේ කැරට් ප්‍රමාණයක් ආවා. මේක රත්තරන් කියලා කිව්වහම රත්තරන් රත්තරන් එයා කිව්ව පිළිගන්න පුළුවන්. මොකද අර එයා ඉස්සෙල්ලා කිව්වා එයා පිළිගන්න බැරුණා. එයා ඇවිල්ලා බලනකොට රත්තරන් නෙවෙයි. දැන් මෙයා කියන එක පිළිගලගෙන බලමුකෝ. දැන් අනුරු කුමාර දිසානායක කියන රත්තරන් කෑල්ලක් අරන් ආවා. අරන් ඇවිල්ලා ඔයගොල්ලන්ට කිව්වා මේක රත්තරන් කියලා. රත්තරන්ද? කොහොමද රත්තරන්නේ කියලා ඇහුවා. ඒ වගේ පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මම කිව්වා මේක ඝනත්වය බැලුවා. කිරල බැලුවා බර ප්‍රමාණය බැලුවා. බලලා අදාළ කරන සූත්‍රය යෙදුවාම කැරට් මෙන්න මෙච්චරක් ආවා. ඒකින්ද ගෝල්ඩ්. එහෙමද? එහෙනම් හරි නේද? ඔව්. ගෝල්ඩ් නේ මේක බැලුවාම දිලිසෙනවත් ඒක. දැන් ටික දවසක් යනකොට ඇවිල්ලා කියනවා මේ රත්තරන් කියලා කියන්නේ වෙන කතාවක් නෙමෙයි. මේ රත්තරන් කියලා කිව්වේ. දැන් රත්තරන් නෙවෙයි. මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සයා කිව්වහම පුද්ගලයා මත විශ්වාසය තියලා පිළිගත්තා ඒක රත්තරන් කියලා. ඔබට ඉල්ලලා ඔය රත්තරන් කෑබැල්ල මට දෙන්න කියලා. ඉල්ලලා ඒකේ බර කිරලා. ඒකේ ඝනත්වය බලලා. අර තියෙන්නේ අර උගස් තියන්න ගියාම රන් බණ්ඩ උගස් තියන්න ගියාම මෙහෙම පොඩි අඩුවකින් අල්ලලා වතුරට දාලා මෙහෙම හොදලා ඒක දානවා තව වතුර දියර වාදනයකට. ඒක දාලා ඒකේ බර කිරලා ඒ ගණිත සූත්‍රයට අනුකූලව කැරට් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වහම ඒක රත්තරන් කියලා කියන්නේ. ඉතින් ඔබටත් තිබුණා නේද අරුණ කුමාර දිසානායක මේ රත්තරන් කියලා වෙන්න රත්තරන් කැබැල්ල අරගෙන බර කිරලා ඝනත්වය බලලා ඒකට අදාළ කරන සූත්‍රය යොදලා ඒකට ඒ කියවීම කරන්න. ඒක කරන්නේ නැතුව රත්තරන් කිව්වහම මේ මනුස්සයා රත්තරන් කිව්වහම පිළි අරගෙන දැන් ඒක රත්තරන් නෙවෙයි වෙනකොට දැන් කියන අපිව රැවට්ටුවා අපිව බොරු කිව්වා. අන්න ඒ වගේ තමයි වෙන්නේ ඔය හොර දියසෙන්. ලත් කියන්නේත් ඔය කතාවම තමයි. මේ මම තමයි දියසෙන්. මම රත්තරන්. මගේ බර මෙච්චරයි. මගේ ඝනත්වය මෙච්චරයි. ඒ ඝනත්වය බලලා ඒ කොහොම කරලා මේ සූත්‍රය දාලා බැලුවාම මෙච්චර කැරට් ප්‍රමාණයක් තියෙනවා. ඒකේ හින්දා රත්තරන්. ඕගොල්ලෝ කියනවා රත්තරන් තමයි ෂෝක් අනේ ඔය හොර දියසෙන්ලා කියන්නේ ඒක තමයි. හැබැයි නියම දියසෙන්ලාගේ ඒ කතාව නෑ. ඒ කියන්නේ රත්තරන් නම් රත්තරන්. බර මෙච්චරයි. එතකොට ඝනත්වය මෙච්චරයි. මෙහෙම කරාම මෙච්චර කැරට් ප්‍රමාණයක් තියෙන එක සම්මතය තුල ගෝල්ඩ් කියලා පිළිගන්නවා. රත්තරන් කියලා පිළිගන්නවා. ඒක එහෙම කියලා විතරන්නේ ඔබත් තරම් බලන්න. මෙන්න රත්තරන් කැබැල්ල. අරගෙන බලන්න, බර බලන්න, ඝනත්වය බලන්න, අදාළ කරන සූත්‍රය යොදලා බලන්න කැරට් ප්‍රමාණය මෙච්චර තියෙන මේක ගෝල්ඩ් කියලා. එහෙම නැතුව ටොම් පචයක් ගහන්න නෙවෙයි එන්නේ. ටොම් පචයක් කියාගෙන නෙවෙයි එන්නේ. මේ සමස්තයේ තියෙන සියලුම දූෂණ වංචන කටයුතු සියලුම දේ නවත්තන්න පුළුවන්. ඊටාම ගැඹුරු දර්ශනයක්. ගැඹුරු වුණාට සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඊටා වටින ලෝකයටම ආදර්ශමත් වෙන නායකයන් නිර්මාණය කරන්න අවශ්‍ය කරන දැනුම් පද්ධතිය තමයි අරගෙන එනවා කියලා කිව්වේ. ඉතින් දැන් චුට්ටක් ඇඟ හිරි වැටෙනවා ඇති. චුට්ටක්. ඒක අර බොරු පච අහලා. දියසෙන්ලාගේ බොරු පච අහලා. දැන් මම කියනවා මට දෙන්න මට පුළුවන්. ඔයගොල්ලෝ දෙනවද එහෙම? එහෙම දෙන්නේ නැහැ. හොඳම බොරුකාරයට තමයි දෙන්නේ. හොඳට රංගපාන්න පුළුවන්. හොඳට නිකන් ගහන බර වචන දාලා සිංහා වගේ සිංහ සද්ද දාලා එළ જાති වෙන. ඒව මොනවටද? ඒවෙයින්ද මේ නායකයෙක් නිර්මාණය වෙන්න ඕනේ. නිකන් බොරු පෞරුෂයෙන් එහෙම නායකයෙක් පෞරුෂය හැදෙන්න ඕනේ. ඔහුගේ දැනුම මතින්. දැනුමක් තියෙනවා නම් පෞරුෂය තියෙනවා නැත්නම් කාඩ්බෝඩ් පීරුවේ ඕන තරම් ඉන්නේ. සුපිරි නළුවෝ ඉන්නවා.
ඇත්තටම නළුවෝ හොඳයි. ඇත්තටම හොර තක්කඩි. දියසෙල්ලා කියලා කියන්නේ ඈවුන් සුපිරි හොර තක්කඩි. හරිද? උන් කියන්නේ බොරු උන් ගැන වර්ණනා කරන්නේ. මට දෙන්න මම පෙර ආත්මේ දුටු ගැමුණු. මොනවද ඔය? මරණයන් මතු සියල්ල අහෝසි. මොනවද ඔය කියන්නේ? ඒක නිසා හොඳට කිරලා බැලලා මේක රත්තරන්ද කියලා තේරුම් ගන්න පුළුවන් මනසක් හරි ගස ගන්න. එතකොට පුළුවන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. තේරුම් ගන්න.